Welcome to Simon Hadawata 2026. අප සියලු දෙනාම එක් ජාතියේ මාතාවට ගනු. Let us first pay respect to our mother. Welcome you all this program today. ආයුබෝවන් සුබ දේශනා සියලු දෙනාටම. අද දින මෙම වැඩසටහනට සැපෙමිනි දිලා නිශාන් ගුණරත්න අපපාසලේ විදුහල්පති තුමන්ව මම ආදරයෙන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගන්නවා. එමෙන්ම අද දින දේශනය සඳහා සැපෙමිනි ආරාධිත ප්‍රවීණ දේශක මද්ද්‍රව්‍ය නිවාරණ හා අධ්‍යාපන තොරතුරු සහකාර ගරු උදේන බෑවනලිගල මහතාව මෙම අවස්ථාවට ගෞරවයෙන් පිළිගන්නවා. එමෙන්ම ආදරණීය ගුරුවරුන්ගෙන් සහ දයාබර දරුවන්ද මෙම අවස්ථාවට ආදරයෙන් පිළිගන්නවා. අද දින අපි මේ සූදානම් වන්නේ ඔබේ ජීවිතයේ හැඩගැන්වීම සඳහා නව ප්‍රවේශයක් විවෘත කර දීමටයි. අධ්‍යාපනයේ නිම වටිනාකම අරමුණ තමයි තමන් කවුද කියලා හඳුනා ගැනීම සහ ජීවිතයට එන අභියෝග හමුවේ නොසිලී සිටීමේ පෞරුෂය ගොඩනැගීමයි. අපහට මෙවැනි වැඩසටහන් හා ඔබට අධ්‍යාපනය ලබා දීමට ඉමහත් වෙහෙසක් දරන අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාව මෙම අවස්ථාවේදී මා ගෞරවයෙන් ඇගීමට ලක් කිරීමට කැමැතියි. එමෙන්ම තම සහෝදර ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට පෙරමුණගත් වෘත්තීයාංශයේ දරුවන් ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. වෘත්තීය අධ්‍යාපනය ලබන දරුවන් කියන්නේ වගකීම් සහගත සමාජයට ආදරය කරන පිරිසක් කියලා අද ඔවුන් ඔප්පු කරලා තියෙනවා. මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔයාලගේ හදවත සවිමත් කර ගැනීමට ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෙකුට අපි ආරාධනා කරලා තියෙනවා. අද සමාජයේ තරුණ පරපුර මුලා කරන මද්ද්‍රව්‍ය සහ අනිකුත් ඇබ්බැහිම් පිළිබඳව විද්‍යාත්මකව දරුවන්ව දැනුවත් කිරීමට පැමිණි මද්ද්‍රව්‍ය නිවාරණ හා අධ්‍යාපන තොරතුරු සහකාර ගරු උදේන බෑවනලිගල මහතාව මම මෙම අවස්ථාවට ඉතා ගෞරවයෙන් නැවතත් පිළිගනු ලබනවා. අද මේ ලැබෙන පැය කිහිපය ඔයාලගේ ජීවිතයේ යහපත් මඟකට හරවන හැරියුම් ලක්ෂ්‍යයක් බවට පත් කිරීමට අපි මේ උත්සාහ දරන්නේ. මම නැවත වතාවක් මෙම වැඩසටහනට සහභාගී වන සියලුම දෙනාම ආදරයෙන් පිළිගනු ලබනවා. මගේ කතාව අවසන් කිරීමයි මේ. ඔබ සැමට බුද්ධිමත් ජයග්‍රහණී අනාගතයක් හිමි වේවා. ස්තුතියි. අද දිනේදී අප විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශය ඒ වගේම අප විද්‍යාලයේ උපදේශන ශිෂ්‍ය උපදේශන අංශය ඒකාත්මිකව ක්‍රියාත්මක කරන ලබන සවිමත් හදවත නැමැති මෙම වැඩසටහන
මම හිතන්නේ අපේ විද්‍යාලයේ දරුවන්ට ඉතාමත් විශේෂී අවස්ථාවක් වෙනවා. මේ අවස්ථාවට සැපැමිණි මද්ද්‍රව්‍ය නිවාරණ හා දේන හා තොරතුරු සහකාර අන්තරායන ඖෂධ පාලක මණ්ඩලයේ අපේ සම්පත්දායක නිලධාරි මහත්මයා වන උදාන රැවලගිරි මහත්මයාගෙන් අවසරයි. ඒ වගේම අප මේ උත්තියාංශය බාරව කටයුතු කරන අපේ ආදරණීය ගුරුබවතුන්, ශිෂ්‍ය උපදේශනාංශයේ ගුරුබවතුන් 9 සහ 10 ශ්‍රේණි වල අපි තෝරාගත්තු දරුවන් පිරිසක් මෙතන ඉන්නේ. එතකොට මේ සියලු දරුවන්ගෙන් අවසරයි. මම හිතන්නේ පාසලක කාර්යභාරය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දරුවන්ට නිසි අධ්‍යාපන ක්‍රියාවලියකට යොමු කරලා ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා යහපත් පුරවැසියෙක් විදිහට සමාජයට දායාද කරන එක තමයි අපේ ප්‍රධානම කර්ම වෙන්නේ. අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ චර්යාත්මක වෙනසක්. මට තේරෙනවා සමහරක් දරුවන්ට ඒ චර්යාත්මක වෙනස ළඟා වෙලා නැහැ කියන එක. එතකොට අපි මේ වගේ වැඩසටහන් තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒක ඒ චර්යාත්මක වෙනසට ළඟා වෙන්න බැරි දරුවන්ට හේතු කාරණා වෙලා තියෙන මොනවාද කියන එක සම්බන්ධව දැඩිසේ අවබෝධ කරලා දෙන්න. ඔබ මේ පාසලේ දරුවන් විදියට ඔබට තිබෙන පළමු කාර්යයක්, දෙවන කාර්යයක් වන්නේ අධ්‍යාපනය. ඒකට බාධා වෙන කාරණා තවත් තිබේ නම්, මේ අභියෝග තිබේ නම්, ඒ අභියෝග ඉවත් කිරීම තමයි අපගේ කාර්යභාරය වෙන්නේ. මොකද ඔබ එක පුද්ගලයෙක් පමණයි මේ පාසල තුල. මේ වගේ තව ළමයි 2000 ගාණක් මේ පාසල තුල අධ්‍යාපනය ලබනවා. එහෙනම් සියලු දෙනාටම මේ අවස්ථාව අපි පාසල තුලින් ලබා දෙන්න ඕන. ළමයි කිව්වම, දරුවෝ කිව්වම විවිධයි. ඒ විවිධත්වය අපි හඳුනා ගන්න. ඒ විවිධත්වය හඳුනාගෙන ඒ දරුවන්ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්, ක්‍රියාවලියක් පාසල තුල පවත්වා ගන්න ඕන. එකිනෙකාට වෙනස්. ඉතින් එහෙම පිරිසක් එකතු කරගෙන ළමයි 2500කට එහා පැත්තේ පාසලක් කළමනාකරණය කරනවා කියන එක ඉතාමත් අපහසු කාර්යයක්. ඒකට මගේ සහායට ආචාර්ය මණ්ඩලයේ ඉන්න උපදේශන ඒකකයක් තියෙනවා. උසස් පෙළ සියලු විෂය ධාරාවන් තියෙනවා. ඒ වගේම අපි පාසල විදියට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ මොනවා තිබුණත් මේ විවිධ පරිසර වලින් පාසලට එන දරුවන්ව එක පන්ති කාමරයක තියාගෙන ගිණුම් පරිසරයක් පන්ති කාමරය තුල ගොඩනගාගෙන දරුවන්ට අධ්‍යාපනය දෙන ක්‍රියාවලිය දැන් අද වෙන විට ඉතා අසීරු කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. මොකද විවිධ පනත් විවිධ නීති රීති ඉස්සරහට එනවා. එතකොට ඒවා අභිවවා යමි, ඒවට අභියෝග කරමි. අපි දරුවන්ව නියමිත මාර්ගයට අරගන්න ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන එක අපේ කාර්යභාරයක්. මම හිතනවා ඒ කාර්යභාරයට අපි පුදුම සියලු දෙනාම කැප වෙලා කටයුතු කරනවා. ඒකට අවනත වීම, අනුගත වීම දරුවන් වගේම ඒ දරුවන්ගේ බාරකාරයන් වන දෙමව්පියන්ට යුතුයකමක් හා වගකීමක් තියෙනවා. ඉතින් අපි මෙවැනි වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ සවිමත් හදවතක් සකස් කරන එක. සවිමත් හදවතක් තියෙනවා නම් යහපත් හොඳ පිරිසිදු ඒ වගේම දූෂණය නොවිච්ච හොඳ මොලයක් තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපි එකතු වුණාම දැනසයි පුද්ගලයා මගේ ඔළුවේ තිබ්බ විෂයට මට වෙනස් කරන්න සිද්ධ වුණා. පුතේ ඔබ අස්සේ හරි ලස්සන කෑල්ලක් තියෙනවා, ලහිදා සම පොතක් කියවනවා. පොතක් කියවන හේතුව තමයි මට අවස්ථාවක් හම්බ වෙනවා මම නැෂනල් ට්‍රේනර් විදිහට වැඩ කරන ලංකාව ඇතුලේ. ඒකත් එක්ක මට අවස්ථාවක් හම්බ වෙනවා යම් ට්‍රේනින් එක සූදානම් වෙද්දී පුතේ ඔය කියන නිපුණතාවයත් එක්ක ලෝකේ තව අලුත් වචනයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි competencies අස තියෙන දරුවනේ knowledge තියෙනවා, skill තියෙන අනිත් කියන මොකද්ද? knowledge, skill then attitude. then competencies. ඒ තුන එක්කම තමයි competencies කියලා අපි කියන්නේ. but ලෝකෙ අලුතෙන් කියන දේ තමයි attribute කියලා කැලලක් තියෙනවා. the characteristics that we needed. මම ට්‍රේනර් කෙනෙක් නම් මට ඒකනෝන කියලා characteristics ටිකක් තියෙනවා attribute එක. පුතේ මේ හදන්න ඕගොල්ලෝ මේ කැලල. ඒක හරි සතුටට කාරණයක්. මේ වගේ sessions තියලා මේ වගේ shape up කරන්නේ මොනවාගේ attribute එක. ඔයගොල්ලන්ගේ characteristics මේ shape up කරන්නේ. ඒක මාර්ම දෙකක්. thank you ඒකට. right good luck. පොඩි මයික් ලිස්ට් උතුමත් දීලා. right මොකද එකක් හේතුව පුතේ මේ එන්නේ ඔබේම ප්‍රජාවෙන් ආපු කැලලන්නේ. අන්න ඒකයි සතුට තියෙන්නේ.
පුතේ ඒක බොහොමත් ස්තුතියි සහ මම මේක ගොඩක් තැන්වල කියාවි ඔබ ගැන right මොකද මම හිතන්නේ පිටිපස්සේ ඉන්න පුතාලට ටික මීටත් වඩා අභිමාන යුතුව සිටිය යුතුයි ඔබේම සහෝදරයෝ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඒ ගැන සතුටුයි පුතේ මගේ විෂයට මම එන්නම් මම මේ කරගෙන යන කලින් ඔයගොල්ලෝ කොන්දේසි කිහිපයක් දානවා හැම පුතාලම කියන්නේ පුතේ මම දේශනාවකට කිසිම බලාපොරොත්තුවක් නැහැ මම දන්නවා ඉසෙට් කෙනෙක්ගේ නගොල්ලන්ට දේශන කෙනෙක් මෙච්චර ආස නැහැ දේශන පේන්නත් බෑ දේශකයව පේන්නත් බෑ එතකොට ඒක හන්දා පුතේ දේශන කෙනෙක් කියන්නේ එළියට යනවා ඒ විතරක් නෙමෙයි ඔබට මම දෙන අයිතියක් රයිට් එකක් ගන්න නේද කිසිම ළමෙක් මගේ ප්‍රශ්න අහන්න බෑ මම දෙන ඔයාලට අයිතියක් මේ ඉන්න ඕනම ළමයට පුළුවන් ප්‍රශ්න කරන්න ආස එහෙම නැතුළු මේ වයසට මම දන්න වයස තරම හරි මම ප්‍රශ්න කරන්න පුළුවන් anytime මාව ෆෝස් නතර කරන්න මොකක්ද ඒක සයන්ස් එක මොකක්ද රිසර්ච් එක කොහෙන් බලලාද කියන්නේ තේරුන්නේ නැහැ මම ක්වෙස්චන් කරනවා උදේ මම කිසිම ළමයෙක් සමන මරණ කෙනෙක් නෙමෙයි ඔබට අවස්ථාවක් දෙනවා පැහැදිලිද අනේ ප්‍රශ්නයක් අහන්න ගියත් පොඩ්ඩක් නිකන් ස්ට්‍රක්චර් කරගෙන හිතෙන්න පුළුවන් නැහැ ප්‍රශ්න කරනවා ඒක ඇස්සේ ලොජික් දෙන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් මමත් හැමදේම දන්නේ නැහැ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන අච්චර පැහැදිලිද ඒ විතරක් නෙමෙයි ඔබ මගේ ප්‍රශ්නයක් අහන්න නැති තාක්කල් පුතේ මම ඔයගලගේ ප්‍රශ්න අහනවා. හරි? ඒකත් කියනවා. දේශනයක් නෑ ඉන්ටරැක්ටිව් වෙනවා මේක. මට ඕනේ ඔබට කතා කරන්න. මට ඕනේ දේවල් කියවල හරියන්නේ නෑ. ඔබට ඕනේ දේ මට කතා කරන්න. පැහැදිලිද? ඇහුන්නේ නෑ. කො කලින් තිබ්බ සත්‍යය ඕනේ සෙන්ට් ජෝන්ස්. පැහැදිලිද? ඔව්ද නැද්ද? ඔව්. අන්නේ මම මෙතන ඇවිල්ලා 11 මානද බලන් හිටින කට්ටිය දිහා. අන්නේ ගැස්මෝ. right තුන්වෙනි කියන තමයි මාත්‍රාව කියන වචනේ තමයි. පොතේ මාත්‍රාව ගැන අපි කතා කරන්නේ නැහැ. අනේ මම දන්න ප්‍රධානම කාරණයක් කියන පොතේ මේ මම මෙතන එද්දිම දන්න එක සිගරට් බොන්න හොඳ නැහැ. අරක්කු බොන්න හොඳ නැහැ කියන ඔයගොල්ලෝ ආයි මං ගෙන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඔකයි කරලා. පොතේ දැනුවත් කිරීම ප්‍රමාණවත්. මේ රටේ දැනුවත් කිරීම කරලා දෙගොල්ලන්ටම හදි. කවුද දෙගොල්ලෝ? දැනුවත් කරන ආදයයි අහන් ඉන්න ආදයයි ඔක්කොම දැන් ෆෙඩක්. දන්නවා. හැබැයි ප්‍රශ්න දෙන්න පුතා අවබෝධය ගැටලුවක් තියෙනවා. අවබෝධය අත්‍යවශ්‍යයි හැමෝටම. විස්ඩම් එක නම් කතා කරන්නේ. ඒ නිසා මම අපිට ලොකු වෙලාවක් නැහැ. හැබැයි මම මේ වෙලාවකදී පුතේ මම ඇබ්බැහිය ගැන මට කතා කරන්න තියෙන හන්දා අපි මේක හොලිස්ටික් අප්‍රෝච් එකක්. සාකල්‍යවාදී ප්‍රවේශයක් ගමු මේකට. පුතේ මම ඇබ්බැහිය ගැන තමයි කතා කරන්න හිතන් ඉන්නේ ඔබට. මම ඒකට දෙන හොඳම ප්‍රවේශකින් ගන්නවා. හේතුව තමයි. පුතේ මම මේ අහලා තියෙන හොඳම විදිය. අපි මේකෙමු සයන්ස් එකට එනකල් කොට මෙහෙම ප්‍රවේශයක් කරමු. මම ආසයි පුතාලගෙන් දැනගන්න ධිකම ජාතක කතාව මොකක්ද? ඈ? 550 ජාතක කතා පොත පොතේ 550ක් ඇත්තේ. පිටිපස්සේ පුතාලගෙන ජාතක කතාව හරියටම මොකද්ද? උන්වහන්සේ. උදේ දෙවනි ධිකම ජාතක කතාව. උදාන ඕව තමයි අහන්න බැරි එක දාන්නම් හැබැයි අපිට දෙක තුන මතක තියෙන්නේ නෑ එකම අවුලක් තියෙනවා රයිට් හරි පුතේ මම ඇබ්බැහිය ගැන ඔබට කියලා දෙන්නම් මේක ඊට පස්සේ අපි යම් සයන්ස් එකත් එක්ක මේක බ්ලෙන්ඩ් කරගමු පුතා මේ ධිකම ජාතක කතාව ඊට පස්සේ තියෙන දෙවෙනි ධිකම ජාතක කතාව පුතේ මේකේ නම තමයි මොකද්ද මහා සුත සෝම ජාතකය අපි මෙතනින් පටන් ගන්න ගමු එතනට පුතේ මහා සුත සෝම ජාතකය පුතා මේකේ හරි ලස්සනට තියෙනවා ඇබ්බැහිය ගැන හරි ජාතක කතාව කියන්නේ මම රයිට් ඔබ ඒක ගැන ඔලුව වෙන්න එපා රයිට් හරි අවස්ථාව දෙන්නම් ඒක ගැන අවුලක් කරගන්නත් එපා පුතේ මේ කතාවේ ඉන්නවා රජෙක් මෙයාගේ නම තමයි බ්‍රහ්මදත්තම තමයි මොකද මෙයා මාර පෙරේතයා පුතා මස් කන්නේ දැන් ජාතක කතාව මතක් වෙනවා දැන් ටිකක් මතකයි වගේ නේද කතාව දන්න පුතා නම තමයි මතක කරලා දෙන්නේ පුතේ මෙයා අනිවාර්යයෙන්ම තුන්ගලට මොනි මස් පුතේ බලන්න දැන් කාලේ ඒ කාලේ ලොකු වෙනසකුත් නැහැ වගේ පුතේ මම ගිය මාසේ පෙබරවාරි 28 ඉවරුනේ කෝස් එක මගේ මතකයට අනුව පුතා මාර්තු 2 තිබ්බේ එක හරි දෙක හරි දිලි පොය දවසක් මම මතකයට අනුව පුතේ මට හම්බෙනවා පුතා සබරගමු විශ්වවිද්‍යාලයේ දේශනයකට යන්න පුතේ මම දවස් දෙකකට කලින් ට්‍රැවල් කරනවා නම් ඉතින් එක දවසක් තව වෙන වැඩකුත් තිබ්බා
පොත 28 වෙනිදා ඉරානයේ ගහන ඇමරිකාව. ටිකක් අපි මිනිස්සු කිව්වට හරි මොකක්ද? කලින් ගියා වාගේ liver සහ brain damages permanent වුණා. I want reverse නේද? බැරි වෙලා හරි. ඕනෝන එවිඩන්ස් උත් දෙන්න. කොහොමද වෙන්නේ කියලා. පුතා ඇල්කොහොල් ගත්තොත් පුරන්නේ ෆැක්ට් එකට. එළියට දාන වතුරක් දෙන්න. වතුර කියන්නේ එක්ක ප්‍රශ්වාස වාතය නැත්නම් යූරින්. ඒක යූරින් සම්පල එක චෙක් කරන්න. පොලිසියෙන් පුතා ගලුබල කුඹන්නේ ඒකයි. ප්‍රශ්වාස වාතය තියෙනවා. රයිට්. ඒතර කාර්යය තමයි දරුවනේ. බැරි වෙලා හරි මොලේ ආරක්ෂණ මොනවද තියෙන්නේ? හිස කෙස් දෙනවා, හිස් කබල තියෙනවා. ඒ වගේම blood brain barrier එක තියෙනවා. අපි triple B කියලා මේකට කියනවා. පුතේ blood brain barrier එක තියෙන්නේ ඇයි? පුතේ blood brain barrier එකෙන් ඔයා මොන antibiotic ඒ කියන්නේ වගේ කට්ටිය මෙතනින් අවශ්‍යයි. අපිට අවශ්‍ය කරන්නේ මහාචාර්යවරු, ආචාර්යවරු, කලාකාරයෝ, දක්ෂ ක්‍රීඩකයෝ වගේ. ජාතික කණ්ඩායම ඒක අම්මා දිනේ පසුතරුව මෙහෙම අල්ලගෙන කිව්වා සර් මේ අපදරුවා පල්ලා මම රට ගිහිල්ලා අවුරුදු 5ක් දුක් විඳා උතුම් ගන්න. ඊට පස්සේ අම්මා මෙහෙම පෙන්නුවා. ඒ රටේ මගේ අත කැපුවා ඒ රටේ මේ ගෙදරින් සුල්තාන් හරි කවුරුහරි ලොක්කා. අයියෝ මේක වැඩිපුර ඒ දේ කරේ අම්මා ඒ දරුවා ඒ පුතුදරුවා වෙන තමයි රට ගිහිල්ලා හම්බුනේ. අද උදේ මගේ කවුන්සලින් රූම් එකට ආව එක්කලා අනේ වසරේ තාතනේ තාත්තා අම්මා සෙපරේට් වෙලා අම්මා ඉන්නේ සිංගප්පූරුවේ නර්ස් කෙනෙක්. අම්මා සිංගප්පූරුවේ නර්ස් කෙනෙක්. ලක්ෂණ පරිගණක රස්සාව. හැබැයි ඒ අම්මා එයාගේ අම්මා කෙනෙක් ලියුම් දෙනවා. වික්ටරත්නායක මහත්තයාට ඔක කියලා තියෙන්නේ අර හොස්පිටල් එකේ දුන්න බෙහෙත් සික් කියලා තියෙනවා. වික්ටරත්නායක මහත්තයා ඒක අරගෙන ගිහිල්ලා අඬ තමයිලු තනුව හැදුවේ කියලා තියෙනවා. අදට වික්ටරත්නායක මහත්තයා කියනවා වික්ටරත්නායක ලංකාවේ විශිෂ්ටතම ගායකයෙක්. අදට මම මේ සින්දුව කියන්නේ පුදුම අමාරුයි කියලා. ඇඬුම් කඳුළු වෙනවල කෝගාල. එහෙම කෙනෙක් තමයි අම්මා කියන්නේ. කවදාකවත් මේ පුතාලා මේන් පස්සේ තමන්ගේ අම්මා වටිනා කාලය වැය කරමින් අප වෙන වටිනා ඕලා ලබා දීමේ ඉස්තුතියි. උපදෙස්තුමා කල්චර් ජීවනයේදී අතෝල් සමස්ත ආචාර්ය මණ්ඩලයටද ඉස්තුතියි. මාතේකය 9-10 ශ්‍රේණි සිසුන් හා වෘත්තීය විභාගයේ සිසුන් ඇතුළු නාට්‍යයේ උත්සාහ කළ මොම අවසන් කිරීමට මතෙන් අපරාධයෙන් නිදි 7 මිනිත් ආරම්භ ප්‍රවේශ දේශ මාතෘකාවේ සාදරයෙන් නමදිනු අපි සැමදා සාන්ත ජෝන් විදුහල් මාතා ජය වේවා පුර දේවා ශ්‍රී ජය ශ්‍රී මවසර දේවා සුසනිනුගේ ගොඩ පුරවරයේ සරුකෙත වේ අපි එකමුතුවෙන් ඉදිරියට යමු දක්ෂතා රැගෙන ලෝකය දිනවමු කැපවීමෙන් සිහින සැබෑ කරමු ඔත්තිය මගින් ජීවිතය ජයගමු ශාන්ත ජෝන් විදුහල් මාතා අපේ ආලෝකයයි දැනුමෙන් ලෝකය ජයගන්නා මගයි අපි ඔත්තිය දරු සැම එකතම අනා
පියවර තබමු